අයිබෝන් දුවේ පුතේ අද දවසේ මම ඔයාලට සයන්ස් විත් වසන්ත YouTube channel එක හරහා 8 ශ්‍රේණි දරුවන්ට තේරුම් කරලා දෙන්න යන්නේ ඉතාම වැදගත් පාඩමක්. ඒ තමයි මේ පෘථුවියේ භ්‍රමණය, පරිභ්‍රමණය සහ ඍතු විපර්යාස ඇතිවීම පිළිබඳව. ඉතින් මම මේක සියලුම දරුවන්ට තේරුම් කරගන්න පුළුවන් විදිහට ඉතාම සරලව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් මේ වැඩසටහන බලන්න. එතකොට ඔයාලට නැවත පෘථුවියේ භ්‍රමණය, පරිභ්‍රමණය සහ ඍතු විපර්යාස ඇතිවීම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. දැන් බලන්න කට්ටිය බෝඩ් එකේ තියා. දැන් ළමයි මේ ඔයාලට පේනවා මේ මම රූප සරණක් ඇදලා තියෙනවා. මේ රූපේ මැද තියෙනවා සූර්යයා. ඒතර සූර්යයා වටේට අපි දන්නවා පෘථුවිය ඉලිප්සාකාර මාර්ගයේ ගමන් කරනවා. පෘථුවිය විතරක් නෙමෙයි අනිත් ග්‍රහ ලෝකත් ගමන් කරනවා. අපි කතා කරන්නේ අද පෘථුවිය පිළිබඳව. එතකොට දැන් මේ ගමන් කරන මාර්ගයේ හැඩයට කියන්නේ ඉලිප්සාකාර මාර්ගය. දැන් මේ ඉලිප්සාකාර මාර්ගයේ ගමන් කරන අතරේ අපි ඉස්සෙල්ලාම බලමු පෘථුවියේ භ්‍රමණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ රූපේ බලන්න. මම මෙන්න මේ රූපේ පෘථුවියේ මැද්දේ ඉඳලා නිල් පාට රේඛාවක්. ඒකට අපි කියනවා පෘථුවියේ අක්ෂය කියලා. මේ සරලව හිතන්න මේ පෘථුවියේ අක්ෂය කියලා මේ ඇත්තරම රේඛාවක් නෑ. අපි ඒක මනක් කල්පිත රේඛාවක්. අපි හිතා ගන්න මෙන්න මේ වගේ අක්ෂයක් කියලා දෙයක් තියෙනවා. එතකොට මෙන්න මේ අක්ෂය වටේට පෘථුවිය වෙන්නේ අක්ෂය වටා කැරගෙනවා පෘථුවිය. තමන්ගේ අක්ෂය වටේ මෙන්න මේ රූපය බලන්න ඉතාම පැහැදිලිව පේනවා මේ. තමන්ගේ අක්ෂය වටේට පෘථුවිය කැරගෙනවා. ඒකට අපි කියනවා පෘථුවියේ භ්‍රමණය කියලා. තමන්ගේ අක්ෂය වටේ කැරකීම තමයි නම් මම මේ ඉතලයකින් දාලා පෙන්නලා තියෙනවා. ඒකට අපි කියනවා පෘථුවියේ භ්‍රමණය කියලා. දැන් ඔයාලට ඒතර පේනවා මෙන්න මේ භ්‍රමණය නිසා ඇතිවන ප්‍රතිඵල අපි බලමු එකක්. එකක් තමයි භ්‍රමණය නිසා දැන් බලන්න සූර්යාගේ ආලෝකය දැන් මේ පෘථුවියේ බෝලයක් වගේ නේ හිතන්න. මේ බෝලේ එක පැත්තකට වදිනවා. සූර්යාගේ ආලෝකය මේ කොටසට නේ එක පැත්තකට ආලෝකය වදිනවා මේ පැත්තට. මේ පැත්තෙන් ආලෝකය නැහැ. සූර්යයා තියෙන මේ පැත්තේ. එහෙනම් භ්‍රමණය නිසා ඇතිවන එක ප්‍රතිඵලයක් තමයි පුතේ දිවා රාත්‍රිය ඇතිවීම. එතකොට දැන් මේ රූපසරාණි මේ විදිහට මේ පීඩිම ගත්තොත් එහෙම මේ පීඩිම සූර්යාට මුහුණලා තියෙන සියලු රටවල් දැන් මෙතනත් මේ අක්ෂය මම ඇදලානේ තියෙන්නේ. මේ පැත්තේ සියලු රටවලට දවල් කාලය. හැබැයි භ්‍රමණය නිසා දැන් මේ පැත්තත් කැරකිලා මෙහාට එනවා. ඒතර දැන් මේ පැත්තේ රටවලට තිබ්බේ රාත්‍රී කාලෙනේ. ඒතර මේ පැත්ත රටවල් මේකට ආවම මොකද වෙන්නේ? ඒ රටවලට දිවා කාලය ඇතිවෙනවා. එහෙනම් භ්‍රමණයේ ප්‍රධානම ප්‍රතිඵලයක් තමයි දිවා රාත්‍රිය ඇතිවීම. එහෙනම් හොඳට උඩ දාගන්න භ්‍රමණය කියන්නේ පෘථුවිය තමන්ගේ අක්ෂය වටා කැරකීම. ආසන්න ඔයාලා දන්නවා මේ සදා ආසන්නව දවසක් කියන්නේ පැය 24 වගේ කාලයක් තමයි මේකට වැය වෙන්නේ. හරි ඊළඟට බලමු දෙවෙනි එක. පරිභ්‍රමණය කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයාලා දන්නවා පුතේ මේ පෘථුවිය තමන්ගේ අක්ෂය වටේට කැරකෙන ගමන් මේ ඉලිප්සාකාර මාර්ගයේ වටේට සූර්යා වටේට ගමන් කරනවා. දැන් මෙතන පීඩීම ගත්තම මේව වටේට ගිහිල්ලා ආපහු මේ පීඩීමෙන් එන්න ඔයාලා දන්නවා ආසන්නව අවුරුද්ද කාලයක් ගත වෙනවා. එහෙනම් පෘථුවියේ පරිභ්‍රමණ කාලය වසරයි. නැත්නම් අවුරුද්දයි. දවස් 365යි. එහෙනම් ඔන්න දෙවෙනි එකත් අපි සාකච්ඡා කරා. පරිභ්‍රමණය කියලා කියන්නේ පෘථුවිය සූර්යා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කිරීම. එක වටයක් ගමන් කරන්න වර්ෂයක පමණ කාලයක් වැය වෙනවා. ඒතර ඔන්න පරිභ්‍රමණය අපි තේරුම් ගත්තා. දැන් ඊළඟට බලමු ගොඩාක් දරුවෝ කියපු දෙයක් තමයි මේ භ්‍රමණය පරිභ්‍රමණය. සරලව කොහොම හරි තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ඍතු විපර්යාස ඇතිවීම පිළිබඳ සමහර දරුවන්ට පොඩි ගැටලු තියෙනවා. දැන් මුලින්ම කියන්න ඍතු විපර්යාසය කියන්නේ සාමාන්‍යයෙන් මේකයි. දැන් ඔයාලා දන්නවනේ පෘථුවියේ දැන් මේ රූප සරණ හොඳට බලන්න අවධානය. පෘථුවියේ මේ තියෙන්නේ උතුරු අර්ධගෝලය. පහළින් තියෙන දකුණු අර්ධගෝලය. ඍතු විපර්යාසයකදී වෙන්නේ උතුරු අර්ධගෝලයේ තියෙන එංගලන්තය. දකුණු අර්ධගෝලයේ තියෙනවා නවසීලන්තය. උතුරු අර්ධගෝලයේ එංගලන්තයේට උෂ්ණ ඍතුව උදා වෙද්දී උෂ්ණ කාලයේදී දකුණු අර්ධගෝලයේ නවසීලන්තයේ පුතේ සීත කාලය ඇති වෙනවා. හරිද මේ පීඩිම් බලන්න ජූනි 21 පීඩිම්. උතුරු අර්ධගෝලයේ එංගලන්තයේ උෂ්ණ කාලය ඇති වෙද්දී ආරම්භ වෙද්දී දකුණු අර්ධගෝලයේ සීත කාලය. ඔන්න ඕක තමයි ඍතු විපර්යාසය. නමුත් දැන් මෙතන සූර්යා වටේට මේම ගමන් කරලා දෙසැම්බර් 22 පීඩීමට යනකොට මම මෙතන ඒකේ නම් කරලා නැහැ. දෙසැම්බර් 22 පීඩීමට යද්දී ඒක අනිත් පැත්ත වෙනවා. ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ එංගලන්තයේට සීත කාලය උදා වෙනවා. දකුණු අර්ධගෝලයේ තියෙන නවසීලන්තයේට උෂ්ණ කාලය ආරම්භ වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක වෙන්නේ? මොනවද මේක ඇති වෙන ප්‍රධාන හේතු?
උදේට බලන්න කලබල නැතුව මීට කියලා දෙන්නේ උදේට අවධානය කරගන්න. මේක ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි පෘථුවිය සූර්යාවට පරිභ්‍රමණය වීම. අපි පරිභ්‍රමණය ගැන ඉස්සර කතා කරානේ. පෘථුවිය සූර්යා වටේට පරිභ්‍රමණය වීම මේක එක හේතුවක්. ඔළුවට දාගන්න දැම්ම මතක තියාගෙන දාගන්න. ඍතු විපර්යාසය ඇති වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි පෘථුවිය සූර්යාවට පරිභ්‍රමණය වීම. තව හේතුවක් තියෙනවා. ඒ පරිභ්‍රමණය වගේම ඊළඟ හේතුව තමයි පුතේ පෘථුවි අක්ෂය කක්ෂතලයට ආනතෝ පැවතීම. පෘථුවි අක්ෂය කක්ෂතලයට ආනතෝ පැවතීම. ඒ කියන්නේ මේමයි. දැන් ඔයාලා දන්නවා මේ සූර්යා වටේට පෘථුවිය ගමන් කරන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට අපි කියනවා කක්ෂය කියලා. මේ දින මම හඳලා දාලා තින්නේ වටේට යන්නේ කක්ෂය කියන මාර්ගය. එතකොට ඔයාලට පේනවා දැන් මේ කක්ෂයත් එක්ක බලපුවම මේ බෝලයක් කියලා ගන්නකො. මේ බෝලේ ඇලවිලානේ තියෙන්නේ. අක්ෂය තියෙන්නේ මෙහෙම. නේද? ආනතෝ. අන්න ඔය හේතුවත් බලපානවා. ඍතු විපර්යාසය දෙක හොඳට බලන්න මේ රූපේ කලබල නැතුනේ. දැන් මෙහෙම ගමන් කරන මාර්ගයේවත් කක්ෂය තියෙනවා. එතකොට ඒකට ඇලවෙලා යනවා. එක කෙලින් අක්ෂය තියෙන්නේ. ඍතු අක්ෂය තියෙන්නේ අර කක්ෂයට ආනතෝ. කොහොම හැරිලා තියෙන්නේ. ඒතර ඒකත් මේ ඍතු විපර්යාසය තියෙන බලපානවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. සරලව තේරුම් ගමු. මෙන්න මේ ජූලි 21 පිටිම බලන්න. දැන් මේ බෝලේ ඇලවෙලා තියෙන කියලා හිතන්නකෝ සරලව තේරුම් ගන්න. බෝලේ ඇලවෙලා තියෙන්නේ. ඒ ඇලවීමේ ප්‍රතිඵලයක් විදියට හොඳට බලන්න අවබෝධයෙන් ඉස්සෙල්ලම උතුරු අර්ධගෝලය සූර්යයා පැත්තට තියෙන්නේ. සූර්යයා පැත්තට තියෙනවා. දකුණු අර්ධගෝලය මොකද වෙලා තියෙන්නේ? දකුණු අර්ධගෝලේ නවසිලන්තයට වලටවල් මේ පැත්තට මේකට තියෙන්නේ. ඇලවීම නිසා. එතකොට සූර්යාට ප්‍රධාන වශයෙන් මූලලා තියෙන මේ ඇලවීම නිසා උතුරු අර්ධගෝලය රටවල්. දකුණු අර්ධගෝලය රටවල් කක්ෂයෙන් පිට පැනලා තියෙන්නේ. දැන් නිකන් ඔයාලා හිතන්න එතකොට දැන් මේ පෘථුවිය බෝලේ කියලා ගන්න දැන් මේක මෙහෙම තියෙද්දි සූර්ය කිරණයක් එනවා. අපි සරලව ඇදලා බලමු මේක. සරලව තේරුම් ගන්න. සූර්යාගේ ඉඳන් එන කිරණයක් ඔන්න ආවා. ඇවිල්ලා මොකද වෙන්නේ? කෙලින්ම උතුරු අර්ධගෝලයේ වදිනවා. උතුරු අර්ධගෝලයට වදිනවා. ඒ කියන්නේ ලම්බකෝම සූර්ය කිරණ පතනේ එනවා. හැබැයි බලන්න සූර්යාගේ කිරණයක් අපි මේ වදිනවා. මෙන්න කිරණ එනවා. දැන් මේ කිරණේ මොකද වෙන්නේ? දකුණු අර්ධගෝලයේ රටවල ලම්බකෝ වදින්නේ නේද? ඒක වදින්නේ ආනතෝ. ඒ දකුණු අර්ධගෝලයේ මෙහෙට පැනලා තියෙන්නේ. උතුරු අර්ධගෝලය ඇතුළට පැනලා තියෙන්නේ. ඒ හින්දා උතුරු අර්ධගෝලයේ සූර්ය කිරණ ලම්බකෝ පතන අතරේ දකුණු අර්ධගෝලයේ සූර්ය කිරණ ආනතෝ පතන එනවා. එතකොට අන්න ලම්බකව පතන වීම නිසා උතුරු අර්ධගෝලයට උෂ්ණ කාලයක් ආරම්භ වෙනවා. දකුණු අර්ධගෝලයට ආනතෝ පතන නිසා දකුණු අර්ධගෝලයට සීත කාලයක් ආරම්භ වෙනවා. දැන් ඒක ඔයාලට පැහැදිලි මෙන්න මේ මං ඇඳපු රේඛා දෙකෙන් ඇත්තටම දැන් පෘථුවිය ඇලවෙලා තියෙන ඉන්නනේ මේ උතුරු අර්ධගෝලයට සූර්ය කිරණ ලම්බකෝ පතනය වෙන්නේ. ඇලවුන් නැත්තම් මේ දෙලින්ම එම තිබ්බනම් උතුරටයි දකුණටයි ඒක ගන්නට වෙන්නේ. සූර්ය කිරණ පතනය වෙන්නේ. ඇලවීම. ඒ කියන්නේ සරලවම ගත්තොත් එහෙම පෘථුවි අක්ෂය කක්ෂතලයට ආනතෝ පිට දැන් මේ පිටින් බලන්න. ඊළඟ මෙතෙන්ට යන්නේ මෙතනත් ඇලවෙලා තියෙනවා. මෙතනත් ඇලවෙලා තියෙනවා. හැමතැනම ඇලවෙලා තියෙනවා. අක්ෂයට ආනතෝ තියෙනවා. ඒ කියන්නේ අක්ෂය පෘථුවි අක්ෂය එයා ගමන් කරන කක්ෂයට ආනතෝ පිට නිසා තමයි මේ හේතු වල ප්‍රධාන වශයෙන් බලපාන ඊළඟ හේතුව වෙන්නේ. ඉතින් මෙතනදී ඔන්න දැන් බලන්න ජූනි 21 කියන පිටීමේදී උතුරු අර්ධගෝලයේ එංගලන්තයේ උෂ්ණ කාලය ආරම්භ වෙනවා. දකුණු අර්ධගෝලයේ නවසීලන්තයේ සීත කාලය ආරම්භ වෙනවා. මේව ආරම්භ වෙලා මේ කියලා පෘථිවිය වටේ ඉස්සරහට යන්න මොකද වෙන්නේ? අන්න ඉස්සරහට යන්න සැප්තැම්බර් 23 දක්වා යන විට උතුරු අර්ධගෝලයේ රටවලට එන්න උෂ්ණ කාලය වැඩි. සැප්තැම්බර් 3 කෙලින්ම වදිනවා සූර්ය කිරණ. එතකොට දකුණු අර්ධගෝලයේ රටවලට එන්න මොකද වෙන්නේ? සීත කාලය වැඩි වෙනවා. බලන්න මේ පිටීම සැප්තැම්බර් 23 මෙතෙන්ට යද්දී උතුරු අර්ධගෝලයේ කෙලින්ම සූර්යාට මුහුණ දානවා. දකුණු අර්ධගෝලයේ මේ පැත්තට එන්න තියෙන කියන්නේ සූර්ය තාපය ලැබෙනවා ඉතාම අඩුයි. ඒ කියන්නේ සැප්තැම්බර් 23 කියන්නේ උතුරු අර්ධගෝලයේ එංගලන්තයේ අධික උෂ්ණ දවසක්. හැබැයි සැප්තැම්බර් 23 කියන්නේ දකුණු අර්ධගෝලයේ තියෙන නවසීලන්තයේ අධිකම සීතල දවසක්. දැන් ඊළඟට බලන්න ටික දැන් මේ පෘථිවිය ඉස්සරහට යනවා. ඉතින් මවා ගන්න මේ බෝලයක් කියලා. හරි. දැන් මේ බෝලේ ටික ඉස්සරහට යන්න ඊළඟ විපර්යාසය මොකක්ද? දෙසැම්බර් 22ට යද්දි මොකද වෙලා තියෙන්නේ? හොඳට බලන්න කලබල නැතුව. දැන් මේ ආනතෝ පැවතීමනේ මේ ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. මේ
දෙසැම්බර් 22ට යද්දී උතුරු අර්ධගෝලය කක්ෂයෙන් එළියට තියෙන්නේ. මේ දකුණු අර්ධගෝලයේ තියෙන්නේ ඇතුළට. එහෙනම් දෙසැම්බර් 22 පිටීමේදී මෙතන උනේගේ අනිත් පැත්ත මෙතන එන්නේ. බලන්න දෙසැම්බර් 22 පිටීමේදී උතුරු අර්ධගෝලයේ එංගලන්තෙට මොකද වෙන්නේ? අපි ඇදලා බලමු. දැන් ඔන්න සූර්ය කිරණ යනවා. ගියාට උතුරු අර්ධගෝලයට කෙලින්ම වදිනවද? නැහැ. ආනතෝ වදින්න ආනතෝ. හරි. හැබැයි මෙන්න සූර්ය කිරණ යනවා දකුණු අර්ධගෝලයට අන්න. කෙලින්ම වදිනවා දකුණු අර්ධගෝල රටවලට සූර්ය කිරණ. ඒ නිසා දෙසැම්බර් 22 කෙලින්ම ආරම්භ වෙනවා උතුරු අර්ධගෝලයේ එංගලන්තයට සීත කාලය, දකුණු අර්ධගෝලයේ නවසීලන්තයට උෂ්ණ කාලය. දැන් මෙතනින් තමයි ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ආපහු මේ පෘථිවිය මේ යනවා වටේට. දැන් බෝලේ මේ වටේට කැරගෙනවා කියලා හිතන්න. ඊළඟට මාර්තු 21. මාර්තු 21 බලන්න මොකද වෙන්නේ? දැන් දෙසැම්බර් 22 උතුරු අර්ධගෝලයට උෂ්ණ කාලය සීත කාලය ආරම්භ වුණාම ඒක එන්න සීතල වැඩි වෙනවා. වැඩි වේගෙන යන්නේ. මාර්තු 21 තමයි උතුරු අර්ධගෝලයට උපරිම සීත කාලයක් වෙන්නේ. ඇයි? මේ පැත්තේ තියෙන්නේ. එතකොට මාර්තු 21 දකුණු අර්ධගෝලයේ නවසීලන්තයේ උපරිම උෂ්ණ කාලයක්. ඇයි? සූර්ය කිරණ කෙලින්ම දකුණු අර්ධගෝලයේ වදිනවා. නේද? ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ මාර්තු 21 ඉඳන් ආපහු වෙනවා ජූනි 21ට. එතකොට වෙන්නේ උතුරු අර්ධගෝලයේ සීත කාලය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. දකුණු අර්ධගෝලයේ උෂ්ණ කාලය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙ කියන්නේ උෂ්ණ කාලය ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? අඩු වෙගෙන යනවා. උතුරු අර්ධගෝලයේ සීත කාලය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. හරි. ඊට පස්සේ ආපහු ජූනි 21 පීඩීම වෙනවා. නැවත හොඳට බලන්න මේ රූපසරණ අධ්‍යයනය කරලා බලන්න. ඇත්තටම ඔයාලට තේරෙනවා මේ විදිහට මේ ඍතු විපර්යාස ඇති වෙන්න ඔයාලට මනසින් ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රධානම හේතු දෙක තමයි මොනවද මේ පෘථුවිය සූර්යාව වටා පරිභ්‍රමණය වීමයි පෘථුවි අක්ෂය කක්ෂ තලයට ආනතෝ පැවතීමයි. ඒ හේතු දෙක නිසා තමයි ඔය ඍතු විපර්යාස ඇති වෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි දැන් තේරෙනවා මේකේ නැවත නැවත මේ වීඩියෝ එක බලන්න. එතන මම ඔයාලට ඒ කියලා දීපු විදිහට මේ රේඛාව මම ඇදලා තියෙනවා. මොකද වෙන්නේ කියලා වටේට ගමන් කරන ආකාරය නේද? ආනතෝ පීඩීම ඒක ආපහු බලන්න. එතකොට මේ වීඩියෝ එක අධ්‍යයනය කරපුවාම ඔයාලට ඉතාම පැහැදිලිව ඍතු විපර්යාස අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ අපි ඉදිරියේදී තව ඔයාලට ඉතා වැදගත් වෙන පාඩම් වීඩියෝ වලින් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ වීඩියෝ එක නැවත බලන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් එහෙනම් සියලු දරුදරයන්ට ආයුබෝවන්.